23 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ 7 වන ක්‍රීඩා දිනය ඒ වගේම මලල ක්‍රීඩා පැවැත්වෙන 3 වන දිනය අද දිනය කෙසේ වෙතත් අද උදැසන පැවති තරඟ පිළිබඳව සඳහන් කරද්දී බොහෝ දෙනෙක් බොහෝ ශ්‍රී ලාංකිකයන් බලාපොරොත්තු වෙන පසුවන ඒ වගේම ශ්‍රී ලාංකිකයන් පමණක් නෙවෙයි මේ පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට පැමිණ සිටින බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් ඉසව්වක් තමයි මෙවර හෙල්ල විසිකිරීමේ තරඟයේ ඉසව්ව කියලා කියන්නේ. ඉතින් රුමේෂ් තරංග මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානයේ පසුවන ක්‍රීඩකයා එපමණක් නෙවෙයි ඔලිම්පික් පදක්කම් ලාභීන් දෙදෙනෙක් මේ තරගයේදී තරඟ බදිනවා. ඒ පාකිස්තානයේ අර්ෂාඩ් නදීම් ඒ වගේම ඉන්දියාවේ නීරජ් චොප්රා වැනි ක්‍රීඩකයන් වගේම ලෝක මට්ටමේ ඉහළින්ම සිටින ක්‍රීඩකයන් සියලු දෙනාම පාහේ සහභාගී වෙන තරගය. ඉතින් මේ හෙල්ල විසිකිරීමේ තරගයේ මූලික වටය අද උදෑසන ස්කොට්ස්ටවුන් ක්‍රීඩා පිටියේදී පැවැත්වුණා. කෙසේ වෙතත් රුමේෂ් තරංග එහිදී තමන්ගේ පළමු විසිකිරීමෙන්ම මීටර 82.84ක දක්ෂතාවක් දක්වන්නට සමත් වුණා. අද දිනය පිළිබඳව සඳහන් කරද්දී දැඩි සුළං සහිත කාලගුණ තත්වයක තමයි මේ හෙල්ල විසිකිරීමේ තරගය සව පැවැත්වුණේ. නමුත් රුමේෂ් සමත්කම දැක්වා තමන්ගේ පළමු විසිකිරීමෙන්ම අවසන් තරගය සඳහා ඉඩකඩ තමන්ගේ ස්ථානය තීරණය කරගන්නට. කෙසේ වෙතත් අවාසනාවන්ත ලෙස සුමේද රණසිංහ ඔහුගේ අවස්ථා තුනේදීම අසාර්ථක වුණා. ඔහුට අවසන් තරගයේ තමන්ගේ ඉඩකඩ වෙන් කරගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. කොහොම වුණත් රුමේෂ් මේ තරගයේදී පමණක් නෙවෙයි අපි පහුගිය දින කිහිපය පුරාම සඳහන් කළා වගේ දේශ විදේශ මාධ්‍යවේදීන් ගණනාවකගේ අවධානය රුමේෂ් වෙත යොමුව තිබෙනවා. අපි ඔහු සමග කතා බහ කරන්නට උත්සාහ කරන අවස්ථාවේදීත් විදේශ මාධ්‍යයන් කිහිපයක්ම ඔහු වට කර ගනිමින් ඔහුගෙන් ප්‍රශ්න කරමින් තිබුණා මේ තරග පිළිබඳව සහ ඉදිරිය පිළිබඳව. කොහොම වුණත් එල්එන් ස්පෝර්ට්ස් අපිත් සමග රුමේෂ් අදහස් පළ කරන්නට එකතු වුණා මේ ආකාරයෙන්. මේක මගේ පළවෙනි කොමන්ඩල් තරගාවලිය. ඉතින් ඇත්තටම ෆුල් ඉෆෙක්ට් එකක් දැම්මේ නෑ ත්‍රෝ එකට. නමුත් අද වින්ඩ් එක උඩ කැරගෙනවා. ගොඩක් ප්ලේස් වලට අමාරුයි අද ලොකු ත්‍රෝ එකකට යන්න. මාත් එක්ක ඉදපු සුමේද අයියට එimhe පොඩ්ඩක් අමාරු වුණා උඩට එන්න. මොකද එයා ගහපු ත්‍රෝස් ඔක්කොම හොඳයි. නමුත් හුලකට අහු වුණා ත්‍රෝ එක. මගෙත් අන්තිම මොහොතේ හුලකට ත්‍රෝ එක අහු වුණා. ඉතින් හෙට දිනේ බලනවා. ඉතින් උපරිම දේ කරන්න. මොකද හෙට තියෙන්නේ රෑ 8යි ගානට ඉවෙන්ට් එක මෙහි වෙලාවෙන්. රෑ 8යි ගානට සාමාන්‍ය වින් පර්සන්ටේජ් එක ටිකක් අඩුයි. ඉතින් අනිවාර්යෙන් බලනවා හෙට හොඳ දෙයක් කරන්න. මොකද මේකේ මෙඩල් එකට යන්නේ එක කාට මෙඩල් එකක් ඇද කියන එක පොඩ්ඩක් කියන්න අමාරුයි. මොකද මේක ඇවිල්ලා වින් පර්සන්ටේජ් එකත් එක්ක යන ගොඩක්ම යන්නේ. මොකද ගොඩාක් ලොකු ත්‍රෝස්ලා ෆයිනල් වත් සිලෙක්ට් වුන්නේ නැහැ. ඉතින් බලනවා හෙට දිනේ අනිවාර්යෙන් ලොකු දෙයක් කරන්න. හීතල කියන එක ලොකුම අවුලක් වුණ නැහැ මට ගොඩක් අවුල් වුණේ වින්ඩ් එක. හීතලත් ඇත්තටම අමාරුයි. මොකද වෝම් අප් වෙන්නේ නැහැ, ග්‍රිප් වෙන්නේ නැහැ ජවලින් එක. ඉතින් මේ වෙලාවේ හැටියට අනිවාර්යෙන් මේ හුළඟ නැති වුණා නම් මීට වඩා හොඳ දෙයක් කරන්න පුළුවන් හෙටදී. ඒක ඇත්තටම ශක්තියක්. මොකද මට ග්‍රවුන්ඩ් එකට ගියාට පස්සේ ලොකු චීරින් පාට් එකක් තියෙනවා දැන් ඉස්සරට වඩා. ඉතින් මම මේ ක්වොලිෆයර් රවුන්ඩ් වල නම් ඇත්තටම චීර් එකක් එල්ලුවේ නැහැ. මොකද මට ක්වොලිෆයි වෙන්න ඕනුනේ අනිවාර්යෙන් හෙට දවසට ෆයිනල් එකට විතරයි. මම එක වෙනවද දෙක වෙනවද අද දවසේ මම එක වෙන්න නෙමෙයි හිතුවේ 10 වෙනියට හරි ක්වොලිෆයි වෙන්න හෙට. ඉතින් ඇත්තටම ස්කොට්ලන්තය, ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඒ වගේම පාකිස්තානය, ඕස්ට්‍රේලියාව වගේ ගොඩක් මාධ්‍ය වලින් මාව මේ දවස්වල ගොඩක් විදියට ඒගොල්ලෝ මගේ ඉන්ටර්වියුස් ගන්නවා. ඉතින් ඒක ගොඩක් සමහර ලාවට ඒක පොඩි කරදරයක් වෙනවා ආෆ්ටර් ද කම්පිටිෂන් වල ඒ ඉන්ටර්වියු ගන්න ගියාම. නමුත් ඉතින් මම පුළුවන් විදියට හැමදේම බැලන්ස් කරනවා. ඉතින් එල්එන් ස්පෝර්ට්ස් අපේ කණ්ඩායම සුබ ප්‍රාර්ථනා කරනවා රුමේෂ් තරංගට හෙට දිනේදී මේ ස්කොට්ස්ටවුන් ක්‍රීඩා සංකීර්ණයේ ශ්‍රී ලංකා දජය ඒ සිංහ දජය ඉහළ අහසේ ලෙල දෙවන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. රුමේෂ්ගේ මේ ජයග්‍රහණ පිටුපස සිටින යෝධ ශක්තිය තමයි ඔහුගේ පුහුණුකරු ටොනි ප්‍රසන්න මහත්මයා අපිත් සමග එකතුව මෙලෙස අදහස් පළ කළා. ඔව් ඇත්තටම එකතුව එක තමයි දාන්න බලාපොරොත්තු ආවේ. මොකද මේ හරි සීතලයි කියන්නේ මේ ඇත්තටම ගොඩක් අමාරුයි. මමත් එතන ඉන්නවා සුළඟත් එක්ක මේ ඇත්තටම මේ වගේ මේ ක්ලයිමේට් එකක් එක මම හිතන්නේ ෆස්ට් ටයිම් තමයි මේ පේස් කරේ. මොකද අපි දැන් මේ යුරෝප් වල අපි ඩයමන්ඩ් ලීග් වලට ගියා. නමුත් මෙච්චරම සීතලක් තිබ්බේ නැහැ. ගොඩක් සීතලයි. ඉතින් හොඳයි 82ක ත්‍රෝ එකක් කරා. මම හිතන්නේ සාමාන්‍ය හොඳ කන්ඩිෂන් එකම නම් 87ක ත්‍රෝ එකක්. ඉතින් මම ෆස්ට් ත්‍රෝ එකම දාලා රුමේෂ් කිව්වා ඇති කියලා. මම කොනවත්තන්න 82 මම අපි දන්නවා 70 ගණන් වලට තමයි යන්නේ. ඉතුරු ත්‍රෝස් ටික මේ බේස් ක්වොලිෆයි වෙන්නේ 12. මේ ඉතින් ඇත්තටම හොඳයි. රුමේෂ් හොඳ කන්ඩිෂන් එකේ ඉන්නවා. අපි පුහුණුවෙන් කටයුතු කරගෙන ගියා. බලමු හෙට ෆයිනල් තියෙනවා. ඉතින් හොඳ දෙයක් කරන්න තමයි බලාපොරොත්තු.
එතකම අද දිනය පිළිබඳව සඳහන් කරද්දී මලල ක්‍රීඩා පිටියේ තවත් තරගිස්සව් කිහිපයක් පැවැත්වුණා. මීටර 400 අවසන් පූර්ව තරග අද දවසේදී පැවැත්වුණා. එහිදී පිරිමි මීටර 400 අවසන් පූර්ව වටේ තුන්වන අවසන් පූර්ව තරගයට සහභාගී වුණු කාලිංග කුමාරගේ එහි තරගය නිම කළේ 7 වෙනිදා ලෙසයි. ඔහුගේ තරග නිමි කාලය තප්පර 46.08ක් විදිහට සඳහන් වුණත් ඔහුට අවසන් තරගයේ ඉඩක් හිමි වුණේ නැහැ. මන්ද මේ අවසන් පූර්ව තරග තුනේ වඩා වේගවත්ම කාලයන් වාර්තා කළ ක්‍රීඩකයන්ටයි හිඩකඩ හිමිවන්නේ. පළමුවෙන්න සහ දෙවනුවන්න එහෙම නැත්නම් මේ අවසන් පූර්ව තරඟවල පළමුව සහ දෙවැන්න බවට පත්වෙන දෙදෙනා ඔටෝමැටික් ක්වොලිෆයිං සිදු වෙනවා. ඉන් අනතුරුව වේගවත්ම කාලය සහිත ක්‍රීඩකයන් දෙදෙනාටයි අවසන් තරගයේ ඉඩකඩ හිමි වුණේ. කෙසේ වෙතත් කාලිංගට ඒ අවස්ථාව ගෙලිහි ගියා. එතකම තුන්පින්ම තරගයේ සව සඳහා සහභාගී වුණු යෂන් විශ්මිත ඔහු සුදුසුකම් ලබා ගැනීමේ වටේදී 8 වෙනිදා බවට පත් වුණා. මීටර 15.67ක දක්ෂතාවක් යෂන් දක්වන්නට සමත් වුණා. ඒ අනුව ඔහුට අවස්ථාව ලැබෙනවා අවසන් තරගයේ ක්‍රීඩා කරන්නට. අපි බලමු යෂන්ට අවසන් තරගයේදී කොපමණ දක්ෂතාවක් දක්වන්නට හැකියාව ලැබෙවිද කියලා. ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාව දක්වන්නට හැකි වුණොත් ඔහුට යම් වෙනසක් සිදු කරන්නට හැකි වේවි කියන විශ්වාසය අපි සතුටු තිබෙනවා. ඉතින් අපි ඔහුටත් සුබ ප්‍රාර්ථනා කරනවා අවසන් තරගය වෙනුවෙන්. එතකම අද රාත්‍රියේදී පැවැත්වෙන අවසන් තරග දෙකක්. ඒ අවසන් තරග දෙක කාන්තා තුම්පින්ම ඉසව්වෙන් මදුෂානි හේරත් සහභාගී වෙනවා ශ්‍රී ලංකාව වෙනුවෙන් අවසන් තරගය සඳහා කාන්තා තුම්පින්ම තරග ඉසව්වේ. එතකම T47 කාණ්ඩයේ පෙරා තරග ඉසව්ව මීටර 100 කාන්තා අවසන් තරගය සඳහා ජනනි වික්‍රමසිංහ ක්‍රීඩිකාව පැරාලිම්පික් තරග පවා නියෝජනය කළ ක්‍රීඩිකාවක්. ඇය පිළිබඳවත් අපි විශ්වාසය තබාගෙන තිබෙනවා. ඉතින් අපි මේ අද රාත්‍රියේ තරග වදින සියලුම ක්‍රීඩකයන්ට සහ ක්‍රීඩිකාවන්ට එල්එන් ස්පෝර්ට්ස් අපේ කණ්ඩායම සුබ ප්‍රාර්ථනා කරනවා. අපට පදක්කමක සුබ පණිවිඩය ඔබට කියන්නට ඒ ශක්තිය ලැබේවි කියන කාරණේ. එමනම් රැඳී ඉන්න එල්එන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් අපිත් සමග අපි සූදානම් 23 වන පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ තොරතුරු නිරතුරුවම ඔබට සමීප කරන්නට. රාම් ක්‍රිෂ් සමගින් මම චතුක දිවාශන ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර 23 වන පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ සිට